චීනයේ නිර්මාණය කරපු අලුත්ම AI බොට්ට පුළුවන් වෙනවා සම්පූර්ණ ලෝකයක් කළඹන්න. The release of DeepSeek AI from the Chinese company should be a wake-up call. ඇමරිකාවේ ටෙක් කම්පැනි ඇමරිකානු ස්ටොක් මාකට් එක මේ නිසා දරාගත නොහැකි අන්දමේ කම්පනයකට පත්වෙනවා. පරිගණක චිප් නිර්මාණය කිරීමේ ලෝකයේ දැවැන්ත සමාගමක් වන Nvidia සමාගමේ කොටස්වල මිල එක් දිනයක් තුළ 17%කින් කඩා වැටෙනවා. ඒ වගේම මේ සමාගමේ තක්සේරු වටිනාකම ඩොලර් බිලියන 589කින් පහළ වැටෙනවා. මේ තත්ත්වය ලෝකයේ ඕනෑම සමාගමක් විසින් මුහුණ දීපු දැවැන්තම පාඩුව. මොකද්ද මේ චීනයෙන් හඳුන්වලා දීපු අලුත්ම කෘත්‍රිම බුද්ධි යෙදවුම? ඒ තමයි 2025 ජනවාරි 20 වෙනි දින Chinese Research Center එකක් විසින් ලෝකයට හඳුන්වලා දීපු DeepSeek R1 කියලා කියන්නේ. It's super impressive. I think we should take the development out of China very, very seriously. DeepSeek just taught us that the answer is less than people thought. You don't need as much cash as we once. ඕගොල්ලෝ මේ වෙනකොටත් හොඳින්ම දන්න OpenAI සමාගමේ ChatGPT, Google සමාගමේ Gemini ආදී මේ සියල්ලටම වඩා DeepSeek R1 ලෝකේ අතිශයම ජනප්‍රියයින් පවතිනවා. මේ ජනප්‍රියත්වයට බලපාපු ප්‍රධානම හේතුවක් තමයි DeepSeek R1 කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ පරිශීලනය කරන්න පුළුවන් AI යෙදුමක් වීම. ලෝකයක් මෙච්චර කතා වෙන DeepSeek පිටුපස ඇති කතාව මොකද්ද? මේ යෙදුම කොහෙන්ද එන්නේ? ඇයි මේ චීන DeepSeek මුළු ලෝකෙම කම්පනයට පත් කරේ? අද අපි කතා කරමු ඒ ගැන. DeepSeek AI යෙදුම නිර්මාණය කරන්නේ 46 වැනිදී චීන ජාතිකයෙකු වන ලියෑන් වෙන්ෆෙන්ග් කියලා පුද්ගලයෙක්. 2015 වර්ෂයේදී ලියෑන් විසින් HiFlyer නමින් hedge fund එකක් ආරම්භ කරනවා. 2019 වර්ෂයේදී HiFlyer AI නමින් කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතම් එකක් නිර්මාණය කිරීමේ මූලික පර්යේෂණත් ආරම්භ කරනවා. මේ විදිහට 2023 වර්ෂය වෙනකොට තමා මුලින් ආරම්භ කරපු HiFlyer hedge fund එකේ මුදල් භාවිතා කරලා DeepSeek නිර්මාණය කිරීමේ මූලික පර්යේෂණ ආරම්භ කරලා තියෙනවා. මුදල් ඉපැයීමේ පරමාර්ථයකින් තොරව ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය තුළින් ලියෑන්ට ඕන වුණේ ලෝකයේ වඩාත්ම පවර්ෆුල්ම AI මොඩිලය නිර්මාණය කරන එක. අනිත් පැත්තේ මේ නිර්මාණය පිටුපස තිබූ තවත් විශේෂ කරුණක් තමයි ලියෑන් විසින් මේ නිර්මාණය සිදු කිරීමේ පර්යේෂණ කණ්ඩායම සඳහා ඉංජිනේරුවන් යොදාගත්තේ නැහැ. ඒ වෙනුවට එයා යොදාගත්තේ චීනයේ උසස්ම විශ්වවිද්‍යාලවල ඉගෙනුම් ලබන ආචාර්ය උපාධිය හදාරන සිසුන්. ඒ වගේම පුද්ගලයන් 200ක් පමණ සහභාගී වූ මේ ව්‍යාපෘතිය තුළ 95%ක්ම හිටියේ වයස අවුරුදු 30ට අඩු පිරිසක්. මේ විදිහට අවුරුදු දෙකක් ඇතුළත ඩොලර් මිලියන ගණනක් වියදම් කළා DeepSeek R1 චීනය විසින් ලෝකයට හඳුන්වලා දෙනවා. Of DeepSeek, which is a Chinese-built chatbot, immediately rattled investors and wiped a staggering $1 trillion of the US tech index. අද එනකොට DeepSeek කියන්නේ බයිඩු, අලිබාබා වගේ තාක්ෂණික ලෝකයේ දැවැන්ත සමාගම් විසින් අරමුදා සපයනු නොලබන චීනයේ තියෙන එකම AI සමාගම බවට පත් වෙලා තියෙනවා. DeepSeek නිර්මාණය වෙලා තියෙන්නේ chain of thought model එකට අනුව. ඔගොල්ලෝ OpenAI සමාගමේ පේ කරලා ගන්න තියෙන ChatGPT සිස්ටම් වල. ඒ කියන්නේ ChatGPT-4, ChatGPT-4o වගේ ආකෘති වලත් මේ මොඩල් එකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදී ඔයගොල්ලෝ දැනගත යුතුම දෙයක් තමයි ඔයගොල්ලෝ ෆ්‍රී පාවිච්චි කරන ChatGPT version වල. ඒ කියන්නේ ChatGPT-3 වල මේ chain of thought මොඩල් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම මේක පුංචි උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරන්නම්. ඔයා ChatGPT-3 version එකකින් ඇහුවොත් 9.9ද වඩා විශාල 9.11ද වඩා විශාල කියලා ChatGPT එකෙන් දෙන උත්තරය තමයි 9.11 තමයි වඩා විශාල කියන එක. හැබැයි ඔයගොල්ලෝ දන්නවා 9.9 තමයි වඩා විශාල කියන එක. හැබැයි ඔයා මේක DeepSeek එකෙන් ඇහුවොත් 9.9 තමයි වඩා විශාල අගය කියන එක. මේකෙන් පැහැදිලි කරලා දෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ වෙනකන් නොමිලේ භාවිතා කරපු AI මොඩියුල් වල තියෙන දත්තවල ඇකියුරසි එක සම්බන්ධව විශාල වශයෙන් අඩුපාඩු තියෙනවා කියලා. අනිත් පැත්තේ මේ DeepSeek වල තියෙන තවත් ධනාත්මකම පැත්තක් තමයි අපි යම්කිසි ප්‍රශ්නයක් DeepSeek එකකින් ඇහුවොත් ඒකට පිළිතුරු දෙනකොට එයා මේක හිතන ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව පුළුල් පිළිතුරක් අපිට ලබා දෙන එක. ඔයා ChatGPT එකේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මෙතනදී ඔයාට ලබා දෙන්නේ ක්ෂණික පිළිතුරක්. ඒක තමයි මේ DeepSeek හා ChatGPT අතර තියෙන ප්‍රධානම වෙනස. දැන් වෙනකොට සමහර රටවල් සහ පුද්ගලයන් ප්‍රසිද්ධියම කියා සිටිනවා මේ DeepSeek අපි වර්ජනය කළ යුතුයි කියලා.
abuse the system. They steal our intellectual property. They're now trying to get a leg up on us on AI. මේකට හේතුව විදිහට මේගොල්ලෝ පෙන්වලා දෙන්නේ මේ ඩීප් සීක් වෙතින් ලබා දෙන සමහර ආන්සර්ස් වල චීන ඇඩ්වර්ටයිස්මන්ට් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියන එක. හැබැයි මිත්‍රෝනි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඩීප් සීක් කියන්නේ සම්පූර්ණයෙන්ම ඕපන් සෝස් මොඩියුල් එකක් කියන එක. ඔයාට ඩීප් සීක් එක ප්‍රධාන ක්‍රම දෙකකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි Google Play Store එකෙන් හෝ App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එක. දෙවෙනි එක තමයි මේකේ සම්පූර්ණම කෝඩින් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඔයා මේකේ කෝඩින් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් මේ කෝඩින් එක වෙනස් කරලා ඔයාට අවශ්‍ය විශේෂ අරමුණක් වෙනුවෙන් මේක මොඩිෆයි කරගන්න පුළුවන්. දැන් එනකොට ඇමරිකානු සමහර සමාගම් පවා මේ ක්‍රමවේදය අනුගමනය කරනවා. උදාහරණයක් විදිහට Perplexity AI සහ Microsoft කම්පැනිය පෙන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඕපන් යන නම සඳහන් කර ගැනීම නිර්මාණය වෙච්ච ඕපන් AI වගේ සමාගම් මුලදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවටත් තමන්ගේ සියල්ල ඕපන් සෝස් ලෙස පවත්වාගෙන යන බවට පොරොන්දු වුණා. අද වෙනකම් මේ දේවල් යථාර්ථයක් බවට පත් කරලා නැහැ. මේ විදිහට එක් අවස්ථාවකදී ඉලෝන් මාස්ක් විසින් ඕපන් AI ක්ලෝස් AI විදිහට හඳුන්වලා ට්‍රෝල් කරපු අවස්ථාවක් තිබුණා. මේ වෙනකොට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය AI යෙදවුම් වන ChatGPT, Cloud, Gemini, Cohen 2.5, ලාමා ආදී chatbotsලා සමග DeepSeek compression එක සිදු කරොත් කෝඩින් සහ quantitative reasoning නැතිව DeepSeek පැහැදිලිවම ඉදිරියෙන් සිටිනවා. කොහොම හරි DeepSeek වල තියෙන ප්‍රධාන අවාසියක් තමයි මේකේ ප්‍රතිචාර දැක්වීමට ගත වෙන කාලය තරමක් වැඩි වීම. සාමාන්‍ය තත්පර 8ක් 10ක් වගේ කාලයක් ගත වෙනවා. දැන් එනකොට DeepSeek සමාගමට එල්ලෙන ප්‍රධානම චෝදනාව තමයි ඔවුන්ගේ AI ආකෘතිය සම්පූර්ණයෙන්ම ඕපන් AI වලින් පිටපත් කරගත්ත කියන එක. ඒ කියන්නේ DeepSeek ල තමන්ගේ ස්වයං පුහුණුව සඳහා ඕපන් AI ල ආකෘතිය භාවිතා කරා සහ මේ භාවිතා කර බවට සාක්ෂි තියෙන බව මේ වෙනකොට ඕපන් AI සමාගම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි මෙතනදී කියන්න ඕන දෙයක් තමයි ChatGPT ල පවා තමන්ට අවශ්‍ය දත්ත ලබා ගැනීම සඳහා අන්තර්ජාලයේ අවසරයකින් තොරව පිටපත් ලබාගෙන තියෙනවා කියන එක. හොඳම උදාහරණය තමයි Game of Thrones කතාමාලාවලියෝ ජෝර්ජ් මාටින් සහ තවත් ප්‍රසිද්ධ කතුවරු 17ක් විතර ඕපන් AI සමාගමට නඩු පවරලා තියෙනවා තමන්ගේ අවසරයකින් තොරව පිටපත් ලබා ගත්ත කියන එකට. මේ වගේ තත්ත්වයක් හමුවේ ChatGPT සහ DeepSeek පිළිබඳ විවිධාකාර මාතෘකා ලෝක මට්ටමින් ජනප්‍රියවීම පවතිනවා. ඒ අතරට මේ වගේ මීම්ස් පවා අතිශයින්ම මිනිස්සු වැළඳගෙන තියෙනවා. මෙතනදී අපි පරිශීලකයන් විදිහට තේරුම් ගන්න ඕනම දෙයක් තමයි රටවල් මට්ටමින් හෝ ආයතන මට්ටමින් අපි මේ වෙනකොට AI යුද්ධයකට අවතීර්ණ වෙලා තියෙනවා කියන එක. මේ වෙනකොට ඇමරිකානු රජය අපනයන තහනමක් පනවලා තියෙනවා AI යෙදවුම් නිර්මාණය කිරීමට අවශ්‍ය පරිගණක චිප් වෙනත් රටවල් වලට අපනයනය කරන්න බැරි වෙන විදිහට. මේ නිසා තමයි Nvidia 100 වගේ චිප් චීන සමාගම් වලට ලබා ගන්න බැරි වෙන්නේ. මොකද මේ වෙන විට ඇමරිකාවේ මූලික අරමුණක් තමයි AI. එහෙමත් නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන සයිඩ් එකේ ලෝකයේ දැවැන්තයා වෙන එක. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ තමයි DeepSeek ව්‍යාපෘතියේ පර්යේෂකයන් අලුත් දේවල් සොයා ගන්න පෙළඹෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි වඩාත් පවර්ෆුල් විදිහට DeepSeek නිර්මාණය වෙන්නේ. මේ විදිහට තමයි මම අර කලින් කිව්වා වගේ Nvidia ඇතුළු ලෝකයේ තාක්ෂණික සමාගම් බොහෝමයක් කඩා වැටීමකට ලක් වෙන්නේ. මේ විදිහට DeepSeek නිර්මාණයට වැය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 6කටත් වඩා අඩු මුදලක්. මේ ආකාරයට පරණ පරිගණක චිප් යොදාගෙන අඩු මුදලකින් චීනයට මේක නිර්මාණය කරන්න පුළුවන් වුණා නම් ලාංකිකයන් වුණ අපිටත් මේ දේවල් කරන්න පුළුවන්. මේ සඳහා අපිට ඕන වෙන්නේ අපේ අවධානය සහ අපි සතුව තියෙන ශක්තිය නිවැරදි තැනට ආයෝජනය කරන එක විතරයි. හරි, දැන් අපි කතාවේ අවසානට ඇවිල්ලා තියෙනවා. ආරංචි විදිහට DeepSeek R2 කියන මොඩල් එක මේ අවුරුද්දේ මැයි මාසයේ වෙනකොට ලොන්ච් කරන්න නියමිතයි. ඉතින් මේ R2 කියන මොඩල් එක ලෝකයේ අනෙක් රටවල් වලට මොන විදිහේ අභියෝගයක් එල්ල කරයි? අපි තවත් වීඩියෝ එකකින් ඒ ගැන කතා කරමු. අද වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ආයේ මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු.